ඒක රැග් එකක් නෙමෙයි. ඔය රැග් එකක් කියන එකේදී බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක මට හරියටම තේරුම් ගන්න බෑ. ඇත්තටම ඒ දරුවගේ රෙදි ඉවත් කරන්න කියලා ඒ දරුවට ලැජ්ජාවට පත් කරලා හැබැයි ඒක ඉතා සෝචනීය තොරතුරක් කිව්වොත් මන් නිවැරදි. මේ වගේ රටවල තියෙන්නේ අලුතෙන් එන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ගැනීමේ උත්සව තියෙනවා, පාටි තියෙනවා. ප්‍රශ්න නැති නිසා තමයි, ඒ වගේ මානසික ලෙඩ නැති නිසා තමයි ප්‍රාථමික අධ්‍යාපනය කියන දෙක තුනම කරගෙන යන හරි නිදහසක්. අපේ වගේ බැඳිලා මේක මේ හරි අමාරුවෙන් කරගෙන යන්න ඕන කමක් නැහැ. No, I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up. No, I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up. No, I don't take shit. I got no love for the fakeness. If you wanna play. හයි යාළුවනේ, අද මම මිලාන් ට්‍රේල්ස් එක්ක ඔයගොල්ලන්ට එක්ක එකතු වෙන්නේ වෙනද වගේම අලුත් තොරතුරක් එක්ක ඔයගොල්ලෝ එක්ක අලුත් තොරතුරක් බෙදා ගන්න. හැබැයි ඒක ඉතා සෝචනීය තොරතුරක් කිව්වොත් මන් නිවැරදි. අපි බලමු මොකක්ද ඒ කතාව කියලා. ඔව්, ඕගොල්ලන්ට මම කිව්වා සෝචනීය කතාවක් කියන්න තමයි අද මම ඕගොල්ලොත් එක්ක ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම අද මට මම අද උදේ ලංකාවේ එක්තරා ඇත්තටම ඉන්ටර්නෙට් එක කරහා බලාගෙන ඉන්න වෙලාවේ මම දැක්ක එක්තරා තොරතුරක් සම්බන්ධයෙන් මම ඕගොල්ලොත් එක්ක අදහස් බෙදා ගන්න ඕන කියලා හිතුණා. ඉතින් ඇත්තටම ඒ නිසා තමයි අද මම මේ වීඩියෝ එක ඕගොල්ලන්ට කරන්න හිතුවේ. ඉතින් ඇත්තටම මම මේක කියන්න හේතු උනේ මේ වගේ රටවල් වල ඔය වගේ දේවල් අහන්න දකින්න මම හොයලා බැලුවා. හොයලා බලපු හින්දා මම කියන්නේ අහන්න දකින්න නෑ. ඇත්තටම මේ අර මේ වගේ රටවල් වල තියෙන්නේ අලුතෙන් එන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිළිගැනීමේ උත්සව තියෙනවා, පාටි තියෙනවා. ඒක රැග් එකක් නෙමෙයි. ඔය රැග් එකක් කියන එකේදී බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක මට හරියටම තේරුම් ගන්න බෑ මේ කරන දේවල් එක බලනකොට. එතනම ඒ දරුවගේ රෙදි ඉවත් කරන්න කියලා ඒ දරුවට ලැජ්ජාවට පත් කරලා ඒ දරුවා නිග්‍රහයට පත් කරනවා විදිහේ යම්කිසි කාර්යයන් සිදු වෙච්ච බව තමයි ඒ පුවතේ සඳහන් වුනේ. ඉතින් ඒ වගේ ඇත්තටම මේ රටේ මං ඉන්න රුමේනියාව කියන රටේ ඒ වගේ මිනිසුන් අපහසුතාවයට පත්වන දේවල් උසස් අධ්‍යාපන ආයතන තුල සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ රටවල් වලට ඒ වගේ ප්‍රශ්න නැති නිසා තමයි, ඒ වගේ මානසික ලෙඩ නැති නිසා තමයි මේ රටවල් වල ඔය වගේ මේ දේවල් නැහැ. මොනවද නවක වදය ඒ වගේ දේවල් මේකේ නැහැ. මේ වගේ තියෙන්නේ සුහද හමු ඒ වගේ හරි ලස්සනට යනවා මේ වගේ අධ්‍යාපනයක. මම අන්තිම මේ ළමයින්ට අධ්‍යාපනය කරගෙන යන්න උසස් අධ්‍යාපනය, එතකොට මේ ප්‍රාථමික අධ්‍යාපනය ඔය කියන දෙක තුනම කරගෙන යන්න හරි නිදහසක් තියෙනවා. අපේ වගේ බැඳිලා මේක මේ හරි අමාරුවෙන් කරගෙන යන්න ඕන කමක් නැහැ. ඉතින් ඕකයි මේ රටවල් දියුණු වෙනවා තියෙන්නේ. මට කියන්න ඕනුනේ ඇත්තටම මගේ යාළුවනේ ඕගොල්ලන්ගේ දරුවොත් පුළුවන් නම් ඕගොල්ලෝ මේ රටවල් වලට එන්න ඇවිල්ලා බලන්න. මම මේ රුමේනියාට ඇත්තටම රස්සාවකට ඇවිල්ලා බලන්න. බලලා මේ ඇත්තටම මේ වගේ රටවල් වලට එන්න පුළුවන් තැනට දරුවෝ සකස් කරන්න. ඔය වගේ ඇත්තටම දූපත් මානසිකත්වයක් තියෙන මේ මෝඩ සංකල්ප වල එල්බිලා ඉන්න මිනිස්සු ගාවට යවන්න නැතුව තමුන්ගේ දුවා දරුවෝ. හැමෝම එක වගේ දරුවෝ නැහැ. ඇත්තටම හැමෝම අර කැරිලා පොඩි වෙච්ච දරුවෝ නැහැ. ඉතින් ඒ හින්දා ඒ වගේ අයට ඔය වගේ දේවල් දරා ගන්න අමාරුයි. ඒකයි ඒ වගේ වෙලා තියෙන්නේ. ඉතින්
ඒ නිසා මේ වගේ අර විවෘත මානසිකත්වයකින් තියෙන ඇත්තටම දියුණු රටවල් මේ රටවල් දියුණු වෙලා තියෙන මූලික හේතුව තමයි මිනිස්සුන්ගේ බුද්ධිය වර්ධනය වෙලා තියෙනවා. අධ්‍යාපනයත් සමග බුද්ධිය වර්ධනය වෙලා තියෙනවා. මේ අතර මේ රටේ පරණ මිනිස්සුන්ගේ අධ්‍යාපනයක් නැහැ. අපේ රටේ පරණ ඇත්තටම පැරණි අපේ මේ සියලා ආච්චිලාට අධ්‍යාපනයක් නැහැ. හැබැයි මේ මිනිසුන්ට බුද්ධියක් තියෙනවා. හොඳ බුද්ධියක් තියෙනවා. අපේ මිනිසුන්ට හොඳ බුද්ධියක්. ඉතින් එතකොට ඒ පරණ අපේ පැරණි මිනිසුන්ට බුද්ධියක් හම්බුනේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා නෙමෙයි. ඉතින් ඒ නිසා මම ඔයගොල්ලන්ගෙන් කරන එකම ඉල්ලීම තමයි පුළුවන් තරම් ඔය වගේ අවස්ථාවන් වලට මුහුණ දෙන්න වෙන්නේ නැතුව දරුවම බේරගන්න. ඉතින් ඒ වගේම මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට නැවත වතාවක් මතක් කරලා දෙනවා. මගේ එක් කලින් වීඩියෝ එකකට ඔයගොල්ලන්ට මම මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. ඒ කියන්නේ මේ රුමේනියාවේ බුකරස්ට් වල, එතකොට අරාද් වල, තිමිශෝරා වල, ඒ වගේ ප්‍රධාන නගරවල ඇත්තටම විශ්වවිද්‍යාල එක් අංශයන්ගේ වෛද්‍ය පීඨය, කලා පීඨය මම මේ වීඩියෝ එකෙත් මම ඔයගොල්ලන්ට මේ අරාද් වල කලා පීඨය ඔයගොල්ලන්ට පේන්ට මෙනුවත් කරන්න, පෙන්නුම් කරන්න. ඒ වගේම මේ අරාද් වල තියෙනවා වෛද්‍ය පීඨයක්. ඒ වෛද්‍ය පීඨයේ විදේශික විශේෂඥයොත් ඉගෙන ගන්නවා. ශ්‍රී ලංකාවේ වගේම මෙහි ඇවිල්ලා ඉගෙන ගන්නවා. නැතර මගේ යාළුවෙක් ගියේ දරුවොත් මේ යාළුවෝ කීප දෙනෙක්ගේම දරුවොත් මෙහි රටට ගෙන්නගෙන එනවා මෙහි තිමිශෝරා යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න කියලා. ඉතින් ඒ වගේ ඕගොල්ලන්ටත් පුළුවන්, ලංකාවින් ඕගොල්ලන්ටත් පුළුවන් රැකියාවකට හැකි විදිහට ලංකාවෙන් මෙහෙට ඇවිල්ලා මෙහි තියෙන නීති රීති වලට යටත්ව කිසි ප්‍රශ්නයක් ආයතනයත් එක්ක වැඩ කරන ආයතනයත් එක්ක දාගන්න නැතුව ටිකක් කට්ට කන්න වෙනවා සහෝදරවරුනි. මොකද අපිට කිසි දෙයක් නිකන් හම්බෙන්නේ නැහැ. පොඩ්ඩක් කන්දක් නැංගුවොත් තමයි පල්ලමක් හම්බෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් කට්ට කාලා ඔයගොල්ලෝගේ දරුවෝ වෙනුවෙන් දරුවන්ට තැනක් හදලා දෙන්න. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම මේ යුරෝපයේ කැනගන් වෙච්චි මේ රුමේනියාව රටට එන්න ඇවිල්ලා ඊට පස්සේ පුළුවන් මම කිව්වා මගේ යාළුවෝ වගේ ඕගොල්ලොන්ටත් ඕගොල්ලෝගේ දරුවෝ මෙහි ඉගෙන ගන්න ඕගොල්ලෝගේ ඩිපෙන්ඩන්ස්ලා විදිහට අරගන්න. ඉතින් මම මගේ කලින් වීඩියෝ කීපෙකම ඕගොල්ලන්ට මේ ඩිපෙන්ඩන්ස්ලා විදිහට එන්නේ කොහොමද, මෙහි තියෙන යුනිවර්සිටිස් මොනවද කියන එක විස්තරාත්මකව පැහැදිලි කරා. එහෙනම් සුබ මේ දිනයක් කියලා අද මේ පළවෙනිදා ප්‍රාර්ථනා කරන ගමන් මම ගිහින් එන්න. ඕගොල්ලන්ට සුබ දවසක්. චාව්.